වෙනදා වගේම අද සාදරයෙන් පිළිගන්නවා නිරෝ එක්ස්ප්ලেইন YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් ගෙනත් තියෙන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණ අපරාධ ගණයට අයත් වෙන මූවි එකක්. ඒ වගේම මේ මූවි එක පොඩි ළමයින්ට බලන්න සුදුසු මට්ටමේ එකක් නන් නෙමෙයි. ඉතින් 2021 තිරගත වුණ මේ මූවි එක තමයි Girl in the Basement කියන horror crime කියන කැටගරි වලට අයත් වෙන මූවි එක. ඒ වගේම දැන් මේ මූවි එකට IMDb අගය 6.3ක් ලෙස අතිවිශාල අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ත්‍රාසයේ බීතිය කුතුහලය පිරුණු මූවි එක ගැන කෙටියෙන් ටිකක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. සේරා කියන්නේ සාමාන්‍ය පවුලක ටිකක් හිතුවක්කාර වගේම පවුලේ බාලම දියණිය. ඉතින් සේරාට අක්කා කෙනෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි එමි. ඒ වගේම මෙයාගේ අම්මගේ නම තමයි රෙනි. තාත්තගේ නම ඩොන්. කොහොම වුණත් සේරට තාම අවුරුදු 18වත් සම්පූර්ණ වෙලා නැහැ. ඒත් එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. දවසක් සේරා ගෙදර ඇවිත් නොකිය රැ වෙලා පිටත් වෙන්නේ. පාටි එකක් තිබුණු ස්ථානයකට. මොකද එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක ටිකක් විනෝද වෙන්න. හැබැයි අන්තිමට ඔය සිදුවීම ගෙදර ඇයට මාට්ටු වෙනවා. ඊළඟට සේරාගේ තාත්තා එයාට සැහැණ දොස් පවරනවා. ඒත් වැඩක් වෙන්නේ නම් නෑ. සේරා කරන්නේ හිතුවක්කාර වැඩ. දවසක් රෙනී සහ එමි ගෙදර නැති අතරේ ඩොන් කරන්නේ සේරාව බේස්මන්ට් එකේ තිබුණු රහස් කාමරයකට රැගෙන යන එක. ඉතින් මේ කාමරය ගැන දන්නේ ඩොන් විතරයි. ඊළඟට ඩොන් කරන්නේ සේරාව මේ කාමරය ඇතුළෙම සිර කරන එක. මෙතනින් පටන් සේරාට හීනකින් වන් නොසිතූ විදිහේ සිදුවීම් වලට තමයි අවුරුදු ගාණක් පුරාවටම බේස්මන්ට් එකට වෙලා මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඉතින් එම සිදුවීම් මොනවද කියලා අපි ෆිල්ම් එකට ගිහින්ම බලමු. ෆිල්ම් එකට යන්න කලින් ආදරෙන් මතක් කරන්න තියෙනවා. මේ වගේ වෙනස්ම විදිහේ මූවිස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව subscribe කරලා bell icon එකත් all දාලම තියාගන්න. එතකොට තමයි අපි කියන movies notification එකකින් ඔයා ළඟට මෙන්නේ. එහෙනම් තවත් වැඩි කතා නැතුව ඉක්මනට යන් අද අපේ movie එකට. ඉතින් මේ කතාවේ මේන් කැරක්ටර් එක වෙන සේරා වයස අවුරුදු 17ක තරුණ ගැහැණු ළමෙක්. එයා දැන් පවුලේ එක්ක රාත්‍රී ආහාරය ගන්න ආකාරය පෙන්වමින් තමයි කතාව මුලින්ම පටන් ගන්නෙ. මෙතන ඉන්න අනිත් අය තමයි එමි. කියන්නේ සේරාගේ අක්කා. එතකොට රෙනී සේරාගේ අම්මා. ඒ වගේම ඩොන් සේරාගේ තාත්තා. ඉතින් මේ වෙලාවේ කැම ටික නම් ගොඩට රසයි කියලා ඩොන් රෙනීට කියනවා. ඒකට ස්තුති කරමින් රෙනී තවත් බීම ටිකක් ඩොන්ට පිළිගන්වනවා. මේ විදිහට සතුටින් කැම කන ගමන් සිටින අතරතුර එහෙනම් මම යනවා කියලා කැම මෙසෙන් නැගලා සේරා යන්න හදනවා. ඒ ඩොන් සේරාව නවත්තලා ආයෙත් වාඩි කරවනවා. ඉතින් මේ සේරා යන්න හදන්නේ රාත්‍රී සාදයකට. ඒකට ඩොන් කොහෙත්ම කැමති නැහැ. ඒ සේරා කියනවා අම්මා කලින් මේකට කැමති වුණානේ කියලා. ඒත් රෙනී සේරාගේ බලාපොරොත්තු කඩ කරමින් කියන්නේ තාත්තෙන් අහලා යන්න කියලා. එමි සේරා වෙනුවෙන් කතා කරන්න හැදුවා ඩොන් කිසිම දෙයක් අහන්නේ නැහැ. ඉතින් මේ නිසා කේන්ති යන සේරා එයා කාමරේට ගිහින් දොර වහ ගන්නවා. සේරා කියන්නේ ටිකක් අඩබ්බර හිතුවක්කාර කෙල්ලෙක්. ඒ නිසා තාත්තා සාදට යන්න එපා කිව්වා. හොරෙන්ම ලෑස්ති වෙලා එයාගේ පෙම්වතා වෙන ක්‍රිස් එක්ක මේ සාදට යනවා. ඉතින් මේ අතරතුර සේරාගේ අම්මා කාමරේ ළඟට ඇවිත් සේරාට කතා කරනවා. ඒත් දැන් සේරා ක්‍රිස් එක්ක සාදට පිටත් වෙලා ඉවරයි. සේරා දොර අරින්න නැති නිසා ඩොන් තවත් අමතර යතුරක් ගෙන සේරා කාමරේ දොර අරිනවා. දෙන්නම පුදුම වෙනවා. සේරා කාමරේ නැහැ. ජනෙල්ලේ ඇල්ල දාලා තියෙන නිසා මෙතන වෙලා තියෙන දේ දෙන්නටම පැහැදිලි වෙනවා. සේරා හොරෙන්ම ජනෙල්ලෙන් පැනලා අර සාදට ගිහින් කියන එක. ඉතින් මේ දවසේ රාත්‍රියේ සේරා කිස් එක්ක එලිමාන් සාදේ හොඳට විනෝද වෙනවා. පහුවෙන්දා උදේම තමයි සේරා ආපහු ගෙදර එන්නේ. දැන් තමයි කතාවේ හොඳම හරිය. සේරා ක්‍රිස්ගෙන් සමුවරන් ආපහු ජනෙල්ලෙම ගේ ඇතුළට යන්න හිතාගෙන ගෙදර එනකොට මග රැකගෙන ඉන්න තාත්තා එකපාරට මහනවා. මොකද දොරක් තියනකොට ජනෙල් වලින් ගේ ඇතුළට යන්න හදන්නේ කියලා. සේරා ටිකක් ගැස්සෙනවා. මොකද තාත්තා මග බලන් ඉඳී කියලා කීරවත් සේරා හිතුවේ නැහැ. ඉතින් මෙතනදී සේරා තාත්තා එක්ක පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් රෙනී මැදිහත් වෙලා රණ්ඩුව දුර දෙක යන්න කලින් සේරාව කාමරයට යවනවා. ඉතින් සේරා දැන් ඇඳට වෙලා කල්පනාවක ඉන්නකොට එමි එතෙන්ට එනවා. මේ විදිහට දෙන්නම ආගේ තොරතුරු ගැන කතා කරන අතරතුර එමි අහනවා හොරෙන්ම ගිහින් විනෝද වෙන්න තරම් තවත් කවුරු හරි විශේෂ කෙනෙක්වත් හිටියද කියලා. ඉතින් සේරා ක්‍රිස් ගැන එමිට කියනවා. මේ වෙලාවේදී අම්මත් එතෙන්ට එනවා. අම්මා සේරාට කියන්නේ ඔයාට අවුරුදු 18 වෙන මේ දේවල් වලට ඩොන් එක පැටලෙන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න කියලා. ඉතින් මේ වෙන කතා බහ එළියෙන් දැන් ඩොන් අහගෙන ඉන්නවා. සේරා කියනවා එයාට වයස අවුරුදු 18 ගමන්ම ගෙදරින් පිටත් වෙලා ලෝක වටේ සංචාරය කරන එක තමයි එයාගේ ලොකුම හීනේ කියලා. එතකොට අම්මා ටිකක් දුකින් කියනවා එයාව බලලා යන්න එන්න නැත්නම් ලියුමක් හරි යවන්න කියලා. මේ වෙලාවේ මේ තුන්දෙනා හරිම ආදරයෙන් වැළඳගෙන සතුටින් කතා කර කර ඉන්නවා. මේ අතරතුර තවත් දෙයක් සිද්ධ වෙනවා. ඩොන් එයාලයි ගෙදර බිම්මහලට යනවා. කවුරුත් නොදන්න රහසක් මේ බිම්මාලේ හැංගිලා තියෙනවා. ඉතින් ඩොන් එතන තියෙන පොත් රාක්කයත් අල්ලු කරලා රහස් කාමරයක දොර අරිනවා.
ඉතින් මෙතනින් මේ සීන් එක කට් කළා මාස 3කට පස්සේ සිදුවන සිදුවීම් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් සේරා මේ වෙනකොට එයාගේ උපාධිය සම්පූර්ණ කළ ඉවරයි. ඒත් එයාට තාම 18 වෙලා නැහැ. ඉතින් මේ වෙලාවේ සේරා ක්‍රිස් එක්ක කෝල් එක තමයි ඉන්නේ. මේ අතරේ රෙනී ඇවිත් කියනවා මං කඩේට යනවා. ඔයත් එනවද කියලා අහනවා. එතකොට සේරා කියනවා මං ක්‍රිස් එක්ක කෝල් එකක ඉන්නේ කියලා. ඒකට hina වෙන රෙනී විහිළුවක් කළා තනියම පිටත් වෙනවා. ඉතින් මේ විදිහට එමි රෙනී දෙන්නම් පිට වෙනකන් නොවිසෙල්ලෙන් හිටපු ඩොන් දැන් තමයි වැඩේට බහින්නේ. ටික වෙලාවකින් ඩොන් සේරා ළඟට ඇවිත් කියනවා පොඩ්ඩක් ඇවිත් මට උදව් වෙන්න කියලා. ඉතින් ඩොන් සේරාගේ උදව්ව ඇතිව ලොකු පෙට්ටියක් බේස්මන්ට් එකට ගෙනියනවා. බේස්මන්ට් එකේ තියෙන රහස් කාමරයට තමයි මේ විදිහට සේරාවත් එක්කගෙන යන්නේ. සේරාට හිතා ගන්න බෑ. මොකද මේ තැන ගැන කලින් දන්නේ නැති නිසා. මේ ගැන ඩොන්ගෙන් අහනවා. ඩොන් කියන්නේ මේක බෝම්බවල බලපෑමෙන් ආරක්ෂා වෙන්න හදපු කාමරයක් කියලා. ඉතින් මේ විදිහට කාමරේ ඇතුළටම සේරාව එක්කගෙන යන ඩොන් ඉක්මනට එළියට ගිහින් සේරාව කාමරේ දාලා ලොක් කරලා දානවා. මේ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව සේරා කලබලෙන් කෑ ගහන එයාව එළියට ගන්න කියලා. මේ කිසි දෙයකට අහුම්කම් දෙන්නේ නැතිව කිසි දෙයක් නොවුන ගානට උඩ තට්ටුවට ගිහින් ඩොන් සාමාන්‍ය විදියට කාලය ගත කරනවා. ඊළඟට රෙනී ගෙදර ඇවිල්ලා සේරාව හොයනවා. එයා පේන්නේ නැති නිසා ඩොන් කියනවා එයා යාළුවොත් එක්ක ඇවිදින්න ගිහින් නැති කියලා. රෙනී එමීට කියනවා ක්‍රිස්ට කෝල් කරලා බලන්න කියලා. ඉතින් මේ විදියට කාලය ගත වෙනකොට හරිම අවාසනාවන්ත විදියට සේරා පහළ බේස්මන්ට් එකේ සිර වෙලා ඉන්නවා. කාලය ගෙවිලා යනවා. සේරාට කරගන්න දෙයක් නැහැ. සේරා මේ කාමරේ තියෙන්නේ මොනවද කියලා හොඳට සෝදිසි කරනවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ ඩොන් සේරාව එක්කම් පහට ගෙනාවට ලොකු පෙට්ටිය. ඒක විවෘත කරන සේරා දකින්නේ එතන එයාට ඕන කරන කියන දේවල් පුරවල තියෙන විදිහ. ඩොන් ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරේ. ඒක අපි දන්නවනේ. ඊට දවස් 4කට පස්සේ ඩොන් එනවා සේරාව බලන්න. ඒ වෙලාවේදී සේරා ඩොන්ව තල්ලු කරලා එතනින් එළියට යන්න උත්සාහ කරනවා. සේරා හයියෙන් කෑ ගහනවා උදව් ඉල්ලලා. ඒත් කාටවත් මේක ඇහෙන්නේ නැහැ. ඩොන් කියනවා කෑ ගැහුවට වැඩක් නැහැ. මෙතනින් එහාට කිසිම සද්දයක් එළියට ඇහෙන්නේ නැහැ කියලා. ආයෙත් සේරාව ඇදගෙන ගිහින් කාමරේට දාලා දොර වහලා දානවා. සේරා කියනවා මේක ඇතුලේ හරියට හුස්ම ගන්නවත් බෑ කියලා. එතකොට ඩොන් උත්තර දෙන්නේ මෙතන බල ශක්තිය තියෙනකම් හුස්ම ගන්න ඕන ඔක්සිජන් ප්‍රමාණය සැපේනවා. ඒ වගේම මෙතනින් ගැලවෙන්න හදලා පාස්වර්ඩ් එක තුන් පාරක් වැරදියට ගැහුවොත් ඉබේම බල ශක්ති සැපීම නතර වෙලා ඔක්සිජන් සැපීමද අවහිර වෙලා යනවා කියලා. මෙතනදී සේරා ඩොන් එක ගොඩක් වාද කරනවා. සේරා අහනවායි මට මේ විදිහට සලකන්නේ මං කරපු වරද මොකද්ද මාව අතාරින්න කියලා. ඉතින් ඊළඟට සේරාට මුහුණ දෙන්න වෙන්නේ හරිම අවාසනාවන්ත ඉරණමකට. සේරාට පහර දෙන ඩොන් මේ වෙලාවේදී තමන්ගේ දුව අතවලට ලක් කරනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ඩොන් උඩ තට්ටුවේ තවත් පොලිස් නිලධාරියෙක් එක්ක සේරාගේ අතුරුදහන් වීම ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ඩොන් කියනවා සේරා කාත් එක්ක හරි පැනලා ගිහින් නැති කියලා. රෙනී එකට එකග වෙන්නේ නැතිව අනමින් කියන්නේ ඒක වෙන්න බෑ කියලා. රෙනී ඉන්නේ දුව අතුරුදහන් වෙලා ඉන්න දුකින්. ඒත් ඩොන් සාමාන්‍ය විදියට කල්ගත කරනවා. මේ විදියට දවස් 7ක්ම ගෙවිලා ගිහින් ඉවරයි. ඉතින් මේ වෙද්දි සේරාට පෙට්ටියේ තියෙන දේවල් එකින් එක අවුස්සලා බලනවා. මේ සිදුවීමෙන් කේන්තියෙන් ඉන්න සේරා ටික වෙලාවකට පස්සේ කල්පනාවකට වැටෙනවා. එයාට මතක් වෙනවා ක්‍රිස් එක්ක එදා රාත්‍රී සාදයේදී හරිම සතුටින් කාලය ගත කරපු විදිහ. මේ විදිහට අතීතය මතක් කළා සේරාගේ හිතට සතුටක් ලැබෙනවා. මේ අතරේ ඩොන් ඉන්නේ වත්තේ තනකොළ කපන ගමන් ක්‍රිස් මේ වෙලාවේදී සේරාව හොයාගෙන මෙතෙන්ට එනවා. ක්‍රිස් ඩොන්ගෙන් අහනවා සේරා ගැන විස්තර. ඩොන් කියන්නේ සේරා වෙනත් අයෙක් එක්ක පැනලා ගිහින් කියලා. මේක අහලා ගොඩක් දුකින් වගේම කලකිරීමෙන් ක්‍රිස් මෙතනින් පිටත් වෙලා යනවා. හරිම දක්ෂ විදිහට ඩොන් ක්‍රිස්ව මගහැරියා. මේ විදිහට දවස් 21ක්ම ගත වෙලා යන තැන ඩොන් ආයෙත් සේරාව හොයාගෙන බේස්මන්ට් එකට එනවා. මේ දවසේ තමයි සේරාගේ 18 වෙනි උපන්දිනය සැමරෙන දිනය. ඩොන් මේ විදිහට සේරාව බලන්න එන්නේ. එයාට ඕන කරන දේවල් කිහිපයක් වගේම උපන්දින කේක් එකක් අරගෙන. ඒ වගේම ඩොන් තෑග්ගක් විදිහට සේරාට ගෙනත් තියෙනවා රතු පාට කොට ගවුමක්. ඉතින් ඩොන් එයා ගෙනාව පුටුවේ වාඩි වෙලා සේරාට කියන්නේ ඒක ඇඳගෙන ඉන්න කියලා. මේ ඇඳුම ඇඳගෙන ඉන්න සේරා දිහා හරිම අමුතුවට බලන ඩොන් ඒකට ඔයා ගොඩක් ලස්සනයි කියලා කියනවා. ඉතින් ඩොන් සේරාට කියනවා ඔයාට පුළුවන් අද ඔයා කැමති දෙයක් මගෙන් ඉල්ලන්න කියලා. සේරා ඉල්ලන්නේ මෙතනින් යාට යන්න දෙන්න කියලා. මේ දෙයට ඩොන් කීරවත් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ සේරා ඉල්ලන්නේ රූප වාහිනියක් හරි ඔල්ලෝසුවක් හරි යාට ගෙනත් දෙන්න කියලා. ඉතින් සේරාට ඔල්ලෝසුවක් ලබා දෙන්න ඩොන් එකඟ වෙනවා. හැබැයි ඒ වෙනුවට තමන්ගේ තාත්තට ලිංගික අල්ලස් විදිහට සේරාව ලබා දෙන්න සිද්ධ වෙනවා. හරිම අවාසනාවන්ත විදිහට 18 වෙනි උපන්දිනේත් ගෙවිලා යන අතර දෙවෙනි වතාවටත් තමන්ගේ තාත්තට සේරා අතවඩයට ලක් වෙනවා. ඒ වගේම ඩොන් සේරාට බල කරනවා එයාට නමින් කතා කරන්න කියලා. ඊට පස්සේ සේරාගේ ඉල්ලීම පරිදි ඔල්ලෝසුවක් සේරාට ලැබිලා තියෙනවා. මේ විදිහට සේරා ඔල්ලෝසුව දිහා බලාගෙන කාලය ගත කරනවා. ඉතින් සිර වෙලා ඉන්න සේරාට කන්න තියෙන ටින් කරපු කෑම මේව කන අතරේ සේරාට අදහසක් එනවා. ඒ පියනක් අරගෙන ආයුධයක් ආකාරයට පාවිච්චි කරන්න සේරා හිතා ගන්නවා. ඩොන්ගෙන් ගැලවෙන්න අදහස් කරගෙන රතු පාට ගවුමත් ඇඳගෙන
හදාගත්ත ආයුධෙත් හංගන් ඩොන් එනකම් බලන් ඉන්නවා. අවස්ථාව ලැබුණ ගමන් සියරා ඩොන්ට පහර දෙන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ආයුධ පැත්තකට විසික් කරලා සියරව තල්ලු කරලා එයාගේ අත තරහින් පාගගෙන හොඳටම සියරට බනින්න පටන් ගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ දවස් 354ක්ම ගත වෙනවා. ඉතින් මේ වෙද්දි හරිම අවාසනාවන්ත විදිහට තමන්ගේ තාත්තා තිම්ම සියර ගැබිනියක් වෙලා. සියර දැන් ඉන්නේ කාමරේ පිරිසිදු කරන ගමන්. මේ වෙලාවේදී සියරට අමාරු වෙනවා දරුවෝ ලැබෙන්න. සියර හරිම අමාරුවෙන් උනත් ගැහණු ළමයට උපත දෙනවා. ඉතින් සියර එයාට නම තියන්නේ මාරි කියලා. ඊළඟට ඩොන් එනවා එයාගේ දරුවා බලන්න. එයා කියනවා මවක් කියන්නේ කාන්තාවකට ලැබෙන හොඳම තෑග්ගක් කියලා. මේ විදිහට අවුරුදු 4ක්ම ගෙවිලා යනවා. තාමත් තමන්ගේ දුව නැති ෂෝකෙන් කල් ගෙවුන රෙනි ගත කරන්න හරිම කටුක කාලයක්. ඉතින් දැන් සියරා බේස්මන්ට් එක එයාගේ ගෙදර කරගෙන පුංචි මාරිත් දැන් ලොකුයි. එයා පොතක චිත්‍රයක් අඳින ගමන් ඉන්නේ. ඩොන් පුටුවක වාඩි වෙලා ඉන්නවා. සියරා බීමට යමක් ලෑස්ති කරනවා. මේ අවුරුදු 4 ඇතුළත සියරා දෙවෙනි පාටත් ගැබිනියක් කළා. ඉතින් මේ කාලය ඇතුළත සියරා ඩොන් එක්ක හොඳින් ජීවත් වෙන්න පුරුදු වෙලා. සියරා ඩොන්ගෙන් අහනවා දැන් රස්සාවේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට ඩොන්ට උසස් වීමක් එහෙමත් ලැබිලා තියෙන්නේ. මේ අතරේ පුංචි මාරි එයා ඇඳපු චිත්‍රයක් පෙන්වන්න එතෙන්ට එනවා. ටික වෙලාවක් මේ විදිහට මෙයාලා එක්ක කාලය ගත කරලා ඩොන් ආයෙත් උඩ තට්ටුවට යනවා රාත්‍රී ආහාරය ගන්න. මේ වෙලාවට රෙනි කියන වනහස් පරීක්ෂකයෙක් ගෙන්නලා සියරා හොයාගන්න වැඩේ බාර දෙමු කියලා ඩොන්ට යෝජනා කරනවා. ඒකට ගොඩක් කේන්ති කිය ඩොන් එයාලට බැන වැදිලා එතනින් පිටත් වෙනවා. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ ඩොන් සියරට එයාගේ දරුවට රූපවාහිනියක් ගෙනල් දෙන විදිහ. ඉතින් ගොඩක් ආසාවෙන් මේ දෙන්න රූපවාහිනිය නරඹනවා. ඉතින් කාලය මේ විදිහට අවුරුදු 7ක්ම ගෙවිලා යනවා. රෙනි තාමත් දුකෙන් කාලය ගත කරනවා. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ මාරිට ගොඩක් අසනීප වෙලා ඉන්න විදිහ. සියරා කියනවා ඉක්මනට ડોක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕන කියලා. ඒත් මේ කිසිම දෙයක් අහන්න නැතුව ඩොන් සියරට බෙහෙත් ටිකක් ගෙනත් දෙනවා දරුවට දෙන්න කියලා. සියරටත් වෙන කරන්න දෙයක් නැතිකමට ඒ බෙහෙත් මාරිට ලබා දෙනවා. ඉතින් දෙවෙනි පාට සියරට ලැබිලා ඉන්න පුතෙක්. එයාගේ නම තමයි මයිකල්. ඩොන් සහ රෙනීගේ රණ්ඩු වලට බය වෙලා ඔහු අඬන්න ගන්නවා. ඒ නිසා සියරා එයාගේ සමාව අරගෙන සනසනවා. ඉතින් අසනීපෙන් ඉන්න මාරි මේ වෙලාවේදී කතාවක් කියන්න කියලා ඉල්ලනවා. ටිකක් වෙලා කල්පනා කරපු සියරා එයාගේ ක්‍රිස්ගේ කතාව හරි ලස්සනට කොතලා කියනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ එමීව. ඒ කියන්නේ සියරාගේ අක්කා. ඉතින් එයා ගෙදරින් එළියට යද්දි දකිනවා ක්‍රිස් ඇවිත් ඉන්නවා. දෙන්න කතා කරමින් මේ විදිහට ඉස්සරහට යනවා. මේ කතාවෙන් ක්‍රිස් දැනගන්නවා ඩොන් ක්‍රිස්ව මගහැරලා කියලා. ඉතින් එයාට කීවේ සියරා පැනලා ගිහින් කියලානේ. ඒත් එමී සියරා ගැන ඇත්ත විස්තරේ කීවම ක්‍රිස් ගොඩක් දුක් වෙනවා. මේ කතාව නිසා එමී මෙතනදී ක්‍රිස්ට කියනවා ඩොන්ව එහෙම නැත්නම් එයාගේ තාත්තව දැන් නම් සැකයි කියලා. ඉතින් සුපුරුදු පරිදි කාලය ගෙවිලා යනවා. සියරා තුන්වෙනි පාටත් ගැබිනියක් කළා. දැන් පුංචි මාරි ටිකක් ලොකුයි යමක්කමත් තේරෙනවා. මාරි ඉල්ලනවා එයාට පාක් යන්න ඕනි කියලා. ඒත් සියරා මාරිට ටිකක් සැර කරලා ඒක නවත්තනවා. සියරාටත් වෙන කරන්න දෙයක් නැහැ. සියරා ළමයිගේ පාළුව කන්න එයාලා එක්ක සෙල්ලම් කරනවා. සිර වෙලා සිටියල් ළමයිගේ සතුට ගැන සිතන්න සියරා අමතක කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී උඩ තට්ටුවේ තුන්දෙනාම ලොකු කතාවක උදේ එමීට ක්‍රිස් හම්බෙලා කියපු දේවල් මේ වෙලාවේදී එමී රෙනීට කියනවා. ක්‍රිස්ට සියරා ගැන බොරු කිව්වා කියලා රෙනි ඩොන් එක්ක රණ්ඩු වෙනවා. එමි ඩොන් එක්ක වාද කරනවා. මේ උණ දෙයට ගොඩක් තරහින් රෙනි එතන තිබු බඩු මුට්ටු විසි කරන්න පටන් ගන්නවා. මේ කලබලය ඇස්සේ ඩොන් ළඟ තිබුණු බේස්මන්ට් එකේ යතුරු කැබැල්ල එතන වැටෙනවා. ඒක දැකපු එමි යතුරු පාවිච්චි කරලා බේස්මන්ට් එකට යනවා. ඒත් හරිම අවාසනාවන්ත විදිහට මුකුත් හොඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. ඒත් එක්ක මෙතෙන්ට එන්නේ ඩොන් එමීට කේන්තියෙන් බැන වැදිලා එයාව එතනින් එලවලා දානවා. ඉතින් මේ අතරේ සියරට තුන්වෙනි දරුවා ලැබෙන්න ආසන්න වෙලා මේ වෙලාවේදී සියර ළඟ ඉන්නේ බය වෙලා ඉන්න පුංචි මාරි. ඒත් කොහොම හරි තුන්වෙනි දරුවා විදියට සියරට පුතෙක් උපදිනවා. එයාට තෝමස් කියලා නම තියෙනවා. ඒ වගේම ඩොන් පහලට ආවම සියර කියනවා එන්න මෙතන පහසුකම් මදි කියලා. ඒ නිසා දරුවා හදාගන්න දෙන්න සියර එකඟ වෙනවා. මෙහෙම දරුවා හදාගන්න කියලා දෙන්න සූදානම් වෙන්නේ රෙනීට. ඒ කියන්නේ සියරගේ අම්මට. වහාම ක්‍රියාත්මක වන ඩොන් ඒ දරුවා තමන්ගේම ගෙදර ඇතුළ ගාව තියනවා කවුරු හරි දාලා ගිය විදිහට. ඉතින් පුංචි තෝමස් දැකලා රෙනී ළඟට ගිහින් බලනකොට එයාට දරුවා එක්කම ලියුමක් හම්බෙනවා. ඒකේ තියෙන ලෝක සංචාරය කරනකොට දරුවා බලා ගන්න බෑ කියලා. ඒ නිසා දරුවා හදා වඩා ගන්න කියලා සියර ඉල්ලලා තියෙනවා. ඉතින් මේ පුංචි දරුවා අරගෙන රෙනී දුකෙම ගේ ඇතුළට යනවා. ඒත් එක්කම ඩොන් එතෙන්ට එනවා. මේ වෙන කිසිම දෙයක් නොදන්න ගානට ඩොන් හොඳ රංග
රංගනයක යෙදෙනවා. ඉතින් මේ අතර ඩොන් දරුවා හිටිය කූඩය විපනම් කරනවා. ඒකේ තිබිලා තවත් පොඩියට නව පුලියවිල්ලක් හම්බෙනවා. එයාව බේස්මන්ට් එකේ හිර කරන් ඉන්නවා කියලා දන්වන්න තමයි සේරා මේ විදිහට උත්සාහ කරලා තියෙන්නේ. මේ වැඩෙන් උනේ ඩොන්ට තවත් තරහ යන එක. ගොඩක් කේන්තියෙන් බේස්මන්ට් එකට එන ඩොන් මේ ගැන සේරාත් එක්ක වාද කරනවා. මේ කරපු දෙයට දඬුවම් විදිහට සේරාට ලැබෙන්නේ නැවතත් ඩොන් එක එකට ඉන්න. දිගටම කාලය මේ විදිහට ගත වෙලා යනවා. මේ අතරේ සේරා 4 වෙනි පාට අත්ගැබිනියක් වෙලා. ඒ වගේම සේරාගේ දුවයි පුතයි දැන් ගොඩක් උස්මහත් වෙලා. ඉතින් මේ වෙලාවේ සේරා ඉන්නේ මයිකල්ගේ කොණ්ඩේ කපන ගමන්. ඒ අතරේ ලස්සන මේකප් එකක් දාගෙන මාරි එතෙන්ට ඇවිත් සේරාට පෙන්නනවා. මේ දිහා ඩොන් හරි අමුතු විදිහට බලනවා. මයිකල්ලා මක්කට විහිළු කරනවා. ඩොන් ටික වෙලාවක් බලාගෙන ඉඳලා මාරිව Taman ළඟට අඬ ගහ ගන්නවා. ඒ වුණ දේ දකපු සේරා ඉක්මනට එතෙන්ට යනවා. ඊට පස්සේ මාරි වෙතනින් එහාට කරලා මේස්ටි අස් කරන රාජකාරිය මාරිට වගේම මයිකල්ට බාර දෙනවා. මෙතනදී සේරා ඩොන්ට වෙනවදිනවා මාරිගෙන් ඈත් වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ වෙන කතා බහ මාරි මයිකල් දෙන්නත් අහගෙන ඉන්නේ. මේකෙන් ගොඩක් ලැජ්ජාවට වගේම කේන්තියට පත් වෙන ඩොන් එතනින් පිටත් වෙන්නේ. එතනට බල ශක්ති සැපයීමද නතර කරලා. ඉතින් මේ නිසා මාරිට හුස්ම ගැනීමට අපහසු වෙනවා. සේරා එයා ළඟින් ඉඳගෙන මුදව් කරනවා. ඉතින් මේ වෙද්දි මාරි ඇදුමරෝගෙන් පෙළෙන දරුවෙක්. මේ විදිහට කාලය ගත වෙලා දැන් අපිට පෙන්වන්නේ අවුරුදු 17කට පස්සේ මේ ගෙදර තත්වය. වෙහිබල කාලගුණයක් තියෙන දවසක්. ඉතින් මේ වෙලාවේදී රෙනී ලොකු කල්පනාවක ඉන්නකොට එතෙන්ට තෝමස් එනවා. තෝමස් කියන්නේ සේරාගේ 3 වෙනි දරුවා. දැන් එයාත් ලොකු වෙලා කාලෙත් සෑහෙන්න ගෙවිලා ගිහින්. තෝමස් දුකෙන් ඉන්න රෙනීව මේ වෙලාවේදී සනසනවා. ඊළඟට අපිට පෙන්වන්නේ සේරාගේ කාමරේ. ඉතින් මේ වෙලාවේදී වැස්ස නිසා සිවිලිමෙන් වතුර බින්දුව වැටෙන්න පටන් අරගෙන මේක දැකපු සේරා ඒ වතුර වැටෙන තැන හැන්දෙන් හාරන්න ගන්නවා. මුළු නෑ පුරාවටම සේරා මේ රාජකාරියෙන් නිරත වෙනවා. අවසානයේදී සිවිලිම හාරලා සිදුරු කරන්න සේරාට හැකියාව ලැබෙනවා. ඉතින් උදව් ගන්න බලාපොරොත්තුවේ සේරායි සිදුර අතරින් ටෝච් එළියක් උඩට අල්ලනවා. මේක දැකපු අසල්වැසියෙක් මේ ගැන ඩොන්ව දැනුවත් කරනවා. අවාසනාවන්ත විදිහට සේරා මේ පාර ඩොන්ට කොටු වෙනවා. ඒත් එක්කම ගොඩක් කේන්තියෙන් එන ඩොන් බේස්මන්ට් එකට දරුවෙක් ලැබෙන්නේ අහිංසක සේරාට දරුණු විදිහට පහර දෙනවා. ඒ පහරවල් වලින් එකක් සේරාගේ කුසටත් වදිනවා. මේකෙන් සේරාට ලොකු වේදනාවක් දැනෙනවා. ඉතින් මේ නිසා සේරා පහුවෙන්ද වෙනකොට බිහි කරන්නේ මල දරුවෙක්. ඉතින් ඩොන්ගේ දරුණු හැසිරීම මේකට හේතු වුණා. ඊළඟට ඩොන් මේ දරුවගේ සිරුර අරගෙන ගිහිල්ලා වත්තෙම වල දානවා. මේ විදිහට සේරාව හිර කරගෙන අවුරුදු 18ක්ම ගත වෙලා. ඉතින් අද මාරිගේ උපන්දිනේ දවසේ. ඒ නිසා ඩොන් ඇවිත් මාරිට සුබ පතනවා. ඒ වගේම මේ වෙලාවෙදී ඩොන් තෝමස් ගැන මතක් කරනවා. එයා කියනවා තෝමස් දැන් ෆුට්බෝල් ගහනවා කියලා. ඉතින් මේ කහපු පුංචි මයිකල්ටත් මේ දේම කරන්න ඕනි වෙනවා. එතකොට ඩොන් කියන්නේ ඔයාලට මෙහෙම වුණේ ඔයාලගේ අම්මගේ අක්කීකරු හැසිරීම නිසා කියලා. එහෙම කියලා ඩොන් එතනින් පිටත් වෙනවා. මේ හේතුව නිසා මයිකල් සේරා එක්ක වාද කරනවා. හොඳටම කේන්ති කියපු සේරා එතන තිබ්බ බඩු මුට්ටු පොලේ ගහලා අඬම බිම වැතිරෙනවා. මේ මොහොතේදී සේරා ක්‍රිස් එක්ක සතුටින් ගත කරපු කාලය මතක් වෙනවා. ඒ වගේම එහෙම්ම සේරා නින්ද යනවා. මේ වෙලාවේදී හැඩ වෙලා තියෙන කාමරේ මාරි මයිකල් එකතු වෙලා ආස් කරලා දානවා. සේරා ආයෙමත් නැගිටිනකොට මේ දේවල් ටිකක් සාමකාමී වෙලා සේරා දරුවන්ගෙන් සමාව ගන්නවා. ඊළඟට සේරා තීරණය කරනවා මෙතන වෙලා තියෙන ඇත්ත සිදුවීම දරුවන්ට කියන්න. මෙතනදී ඩොන් කියන්නේ සේරාගේ සැමියා නොවන බවත්, ඔහු තමන්ගේ තාත්තා බවත්, රෙනී කියන්නේ තමන්ගේ අම්මා බවත් සේරා එලි කරනවා. ඉතින් මේක අහපු මාරි හා මයිකල් ගොඩක් කලකිරීමට පත් වෙනවා. මේ කතාව දරා ගන්න බැරි වුණ මාරිගේ ඇදුම රෝගය උස්සන්න වෙනවා. ඉතින් එයා ගොඩක් අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඩොන් ආයෙමත් එනවා මෙයාලව බලන්න. එයා ඇවිත් තියන්නේ මෙයාලට අවශ්‍ය කෑම බීම අරගෙන. ඉතින් සේරා ඩොන් එක්ක වාද කරනවා මේ කෑම ප්‍රමාණය මදි කියලා. ඉතින් මේ වෙද්දි කේන්තින් ඉන්න මයිකල් ඩොන්ට පහර දෙන්න උත්සාහ කරනවා. සේරා ඔහු අල්ලගෙන කොහොම හරි නවත්තනවා. ඒ නිසා ඩොන් මෙතනින් පිටත් වෙන්නේ හරිම කේන්තියෙන්. ඒ වගේම සේරා මයිකල්ව සනසනවා. මේ ප්‍රශ්න අතර ඩොන්ව රැකියාවෙන් ඉවත් කළා. රෙනී ඩොන් එක මේ ගැන වාද කරනවා. මේ හේතුවෙන් ඩොන් ඉන්නේ ගොඩක් අවුල් වෙලා. මොකද රැකියාවක් නැතුව පවුල් දෙකක් නඩත්තු කරන්න අමාරුයි. මේ වෙනකොටත් පවුල් දෙකක් නඩත්තු කරපු නිසා ඩොන්ට සෑහෙන වියදම් ගිහින් තියෙනවා. දැන් ඩොන් කල්පනා කරන එකම විසඳුම විදිහට තීරණය කරනවා සේරා හා දරුවෝ දෙන්නව මල්ලා දාන්න. තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන ඩොන් සේරා හිර කරන් ඉන්න කාමරයට වාතයේ සපෙන කවුලකින් බටයක් දානවා. බටේ අනිත් කෙළවර වාහනේ දුම්බටයට සම්බන්ධ කරලා කවුළුව දිගේ පහළට යවනවා. හැබැයි ඩොන් නොසිතූ විදිහට මෙතෙන්ට තෝමස් එනවා. ඉතින් මේ වෙලාවෙදී ඩොන් කියන්නේ වාහනේ කැඩිලා කියලා.
ඉතින් මේ අතරේ පහය සිර වෙලා ඉන්න මාරිගේ ඇදුම රෝගය උස්සන්න වෙනවා. මේ අතරේ ඩොන් එයාලගේ යාළුවෙක් හොඳට විනෝද වෙනවා. ඉතින් පහළ මාරිගේ වේදනාව දැකලා මයිකල් වේදනාවෙන් කෑ ගහනවා. සියරටත් හිතාගන්න බෑ මොනවක් කරන්නද කියලා. මේ විදිහට කාලේ ගත වෙනකොට ඩොන් එතෙන්ට එනවා. සියරා කියනවා මාරිව රෝහලට ගෙනියන්න ඕනි කියලා. ඒ ඩොන් එකට කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව විදිහට කියන්නේ සියරා මේ දේවල් කාට හරි හෙලි කරයි කියන බයට ඒක කරන්න බෑ කියලා. ඒත් කොහොම හරි සියරා ඩොන්ට පොරොන්දු වෙනවා. එහෙම කරන්නේ නැහැ කියලා. ඒ පොරොන්දුව පිට ඩොන් මාරිව රහසෙම රෝහල්ගත කරන්න සූදානම් වෙනවා. කොහොම වුණත් මයිකල් කාමරේ දාලා ලොක් කරලා තමයි මෙහෙම යන්නේ. ගෙදර අයටත් හොරෙන්ම මාරිව රෝහල් ගෙනියන්න ඩොන් සමත් වෙනවා. මාරි රෝහල් ගත කරනකොට ගොඩක් අසාධ්‍ය තත්ත්වක තමයි ඉන්නේ. මාරි අතාතත්වයට පත් ගන්න ඩොක්ටර්ස්ලා ගොඩක් උත්සාහ කරනවා. ඉතින් මෙහෙම ඩොන් සියරා දෙන්න වාඩි වෙලා ඉන්නකොට එතෙන්ට නර්ස් කෙනෙක් එන ෆෝම් එකක් පුරව ගන්න. ඩොන් ඒ ෆෝම් එක ෆිල් කරනවා. ඒ නර්ස් තවදුරටත් අහන්නේ මෙච්චර කාලයක් යනකම් ඇයි දරුවට ඇදුම රෝගයට ප්‍රතිකාර කරේ නැත්තේ කියලා. එයා කියනවා මේකට සුදුසු ප්‍රතිකාර ඉක්මනට ගන්න කියලා. ඉතින් මේ විදිහට උපදෙස් දීලා නර්ස් එතනින් යනවා. මේ වෙලාවදී සියරාට වොෂ්රූම් යන අවශ්‍ය බවට ඩොන්ට කියනවා. ඒකට ඩොන් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඩොන් දුරකථනයම බලනකොට අර ෆෝම් එකට එතන තිබුණු වතුර කෝප්පයක් හලන්න සියරා සමත් වෙනවා. මේ නිසා සියරාට බනින ඩොන් අලුත් ෆෝම් එකක් ගන්න යනවා. මේ අතරේ සියරා ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හිතාගෙන සියරා එයාලා එක්ක කතා කරපු අර නර්ස් පිටිපස්සෙම ගමන් කරනවා. මෙහෙම යනකොට හෙදිය පොලිස් නිලධාරියෙක් එක්ක කතාවට වැටෙනවා. මේ විදිහට සියරා යනවා දැකපු ඩොන් කලබලෙන් ඒ පැත්තට එනවා. ඩොන් සියරාට කතා කරත් ඒ කිසි දෙයක් ගණන් ගන්න නැතිව සියරා ඉස්සරහටම යනවා. කොහොම වුණත් ඩොන් පරක්කු වැඩි. සියරා ඒ පොලිස් නිලධාරියාගෙන් වගේම හෙදියගෙන් උදව් ඉල්ලනවා. මේක දැකපු ඩොන් ආපහු හැල්ලා ෂේප් එකේ යන්න හදනවා. මේ නිසා සැක හිතපු පොලිස් නිලධාරියා ඩොන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මාර්ටට සිහියන විදිය. සියරා කියනවා ඔවුන් ආරක්ෂිතයි කියලා. ඒ වගේම දැන් ඉන්නේ රෝහලක කියලා සියරා මාරිට පැහැදිලි කරනවා. ඉතින් මේ වෙලාවෙ වෙන්න තිබුණ හොඳම දේ සිදු වෙලා ඩොන්ගේ අපරාධ හෙළි වෙලා ඉවරයි. ඒ වගේම බිම්මහලේ හිර කරගෙන හිටපු මයිකලුත් නිදහස් කරගන්නවා. මේක දකින රෙනී වගේම තෝමස් හඬා වැළපෙනවා. රෙනීට මේ ගැන හිතා ගන්නත් බෑ. ඉතින් මේ විදිහට සියරාගේ දුක්බර වුණ අඳුරු කතාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ සියරාම කරදර වලින් නිදහස් වෙලා ඉන්න මාරි මයිකල් ඒ වගේම තෝමස් සතුටින් සෙල්ලම් කරන විදිහ. මේ දිහා එමි සියරා ඒ වගේම රෙනී හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී සියරා බලාපොරොත්තු නොවුණු අමුත්තෙක් මෙතෙන්ට එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමා ක්‍රිස්. ක්‍රිස්ව දැකලා සියරාට ගොඩක් පුදුමයි. ඉතින් ඊළඟට සියරා ක්‍රිස් එක්ක කතා කරමින් කාලය ගත කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට ක්‍රිස් ළඟ ලොකු බෑග් එකක් තියෙනවා දැකලා සියරා අහනවා ඔය මොකද්ද කියලා. ඉතින් මේ බෑග් එක සියරාට දෙනවා. ඒකේ තියෙන ලස්සන රෝස පාට හෙල්මට් එකක්. බලාපොරොත්තු නොවුණු විදිහට ක්‍රිස් අහනවා ඔහු එක්ක රවුමක් යන්න කැමතිද කියලා. ඉතින් සියරා මේ යෝජනාවට අනිවාර්යෙන් කැමති වෙනවා. ඉතින් ওই විදිහට හරිම සතුටුදායක අවසානයක් මේ මූවි එකට හිමි වෙනවා. එහෙනම් මේ වගේ ලස්සන මූවිස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක ලස්සන මූවි එකකින් අපි හමු වෙමු.